මම මේක කලින් යූස් කරලා තියෙන හෙඩ්ෆෝන් එකක්. ඒ හින්දා මම මේක විශ්වාසයෙන් කියන්නේ මේක ඔයාලට දවසකට වැඩිය හොඳට සින්දු එහෙම අහලා පාවිච්චි කරන්න පුළුවන් මුල් දවස් ටික. සාමාන්‍යයෙන් මාස 10ක් විතර යනකම් හොඳටම මේකේ බැටරි හෙල්ත් එක තියෙනවා. දැන් අපි යන් අන්බොක්සින් එකට. මෙතන පොඩි ගැලක් තියෙන එක ගලවලා තමයි මේක ගලවන්න තියෙන්නේ. වව්. මේ හෙඩ්සෙට් එක හොඳට පැකින් කරලා එවලා තිබ්බා. මම මේ කඩලා තමයි මේක එළියට ගන්න ඕන බොක්ස් එක විතරක් වෙන්නේ. මේ තුන අපි ඕඩර් කරපු හෙඩ්සෙට් එක. කලින් කැමරාවක් තියෙනවා. ඉතින් ඩිජිටල් හැකි මේක. ආයි මේක බික් කරන්න පුළුවන්. මේක දෙකෙන් පුළුවන්. ඔන් කරන්න තියෙන මෙතන බටන් එකක් තියෙනවා. ඒකෙන් තමයි ඔන් වෙන්නේ. ඊට පස්සේ දැන් Bluetooth connect වෙන්න සර්ච් කරන්න මෙහෙම. මේක ගයිස් මෙතන තමයි Bluetooth connect වෙන songs යවන්නේ. මෙතනින් අඩු කරන්න පුළුවන් සද්දේ මේ පැත්තම උභාවනය කියන වැඩි වෙනවා සද්දේ. එච්චරයි ඉතින් මේ ගැන කියන්නේ අඩු කරන්න බොක්ස් එක ගන්න පුළුවන්. data cable එක අහන්න ඕගොල්ලන්ට මේක charge කරගන්න. මේ charge කරන් තියෙන මෙතනින් මේ port එක charge කරගන්න දාලා මේක ඔයගොල්ලන්ගේ ෆෝන් charger එක dock එකකට දාලා ආයි SD card එක මෙන්න මෙතනින් දාන්න පුළුවන්. පොඩි දිලක් තියෙන මේකට දාලා ඔයගොල්ලන්ගේ මේකේ ඒ chip එක connect වෙනවා. ඒක ගලවන්න තියෙන charge ඔබලා එච්චරයි මේ ප්‍රොසෙස් එක කියන්නේ. ඔයගොල්ලන්ගේ අදහස් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න.